අපිට කතා කරන්න තියෙන්නේ 28 ප්‍රැක්ටිකල් එකයි 30th ප්‍රැක්ටිකල් එකනේ. හරි. ඒතර 28 ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ ඒකේ තියෙන්නේ අපිට මේක determination of specific latent heat of vaporization of water by method of mixtures. දැන් සරල කතාව ගත්තොත් complex topics වලට යන්න කලින් අපි හෙව්වා මං කිව්වා මේ හිතන්න මේ temperature එකත් එක්ක අපි ගමුකෝ මේ වගේ නේ හිතන්න ඕදැනට මේ theta sorry මේ power එක එන්න applied power එක මේ තියෙන temperature එක හරිද එතකොට මම constant rate එකකින් power එක දෙනවා sorry power නෙමෙයි මේක time එක axis එක කරගෙන මම constant rate එකකින් power එක දෙනවා දෙනකොට මොකද වෙන්නේ මේ වතුර කියලා හිතන්නකෝ ඔන්න වතුර නෙමෙයි දැන් මුලින්ම තිබේ ice ice වල temperature එක මෙන්න මේ වගේ level එකේ දැන් theta 0 නෙමෙයි තේරෙනවද මේ වගේ level එකක ඉඳලා වැඩි වුණා හරිද එතන ගත්ත negative side එකනේ ice නේ මෙන්න මෙහෙම වැඩි වුණා හරිද වැඩි වෙලා theta 0 වලට යනකොට මොකද වෙන්නේ දැන් ice latent heat එකක් ගන්නවා අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ දැන් වතුර වල temperature එක වැඩි වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් ආයේ latent heat එකක් ගන්න හැබැයි මේ latent heat of මෙතන ගත්තොත් තියෙන latent heat of fusion මෙතන ගත්තොත් තියෙන කවුද latent heat of vaporization දැන් ඔයාලගේ ලැබ් එක ඇතුලේ මට ice වල specific heat capacity එක හොයන්න බෑ. මොකද මම negative ගණන් වල temperatures එක deal කරන්නේ නැති නිසා. අපි හෙව්ව කාරණා තුනක් තිබ්බා. පළවෙනි එක තමයි latent heat of fusion ice use කරලා ඊට පස්සේ අනිත් කාරණාව තමයි මම හෙව්වා අර method of mixtures වලින් C කියන එක නනේ specific heat capacity එක දැන් අපිට හොයන්න අඩු අනිත් එක්කන කවුද? heat capacity මම තාම practical wise හෙව්වේ නැති කෙනෙක් තමයි කවුද? latent heat of vaporization. හරිද? ඒතර මෙන්න මෙයාව හොයන එක තමයි මේ practical එකේ focus කරන්නේ. ඒතර ඕකට තියෙනවා අපිට මේ apparatus එක මේක special apparatus එකක් මේක කාලෙන් කාලෙට ඔයාලා syllabus එක අයින් කරනවා දානවා හැම හැබැයි මේක දැනගෙන තියාගන්න මොකද මේක තමයි most suitable apparatus එක. සාම මේක principle එක පුළුවන් නම් ඔයාලට අර දීලා තියෙන අනිත් methods වලින් කොහොම කරත් හදන එක අවුලක් නැහැ. determination of specific latent heat දැන් highlight කරගන්න මෙන්න මේ වගේ කරන්න. determination of specific latent heat of vaporization of water. දැන් ඔය කාරණා තුන highlight කරගන්න. දැන් අපි materials බලුවොත් මට calorimeter එකක් ඕන, stirrer එකක් ඕන, thermometer, steam generator, steam fan. items ටික බලන්න කලින් මම practical එක explain කරලා ඉන්න. මොකද එතකොට අර items පාවිච්චි කරේ කියලා ඔයාලට තේරෙයි. හරි. ඒතර first part එක විදිහට මම මොකද්ද කරන්න ඕන? මම කො energy දෙන කෙනෙක් ඉන්න ඕන. energy giving party එකක් ඉන්න ඕන. energy absorber කෙනෙක් ඉන්න ඕන. අපි මේ practical ඔක්කොම කරේ මේ technique එක use කරලානේ. energy giving party එක energy absorber ඉන්නවා. ඊට පස්සේ මම ඒ දෙන්නව equal කරලා මෙයාගෙන් දීපු energy එක මෙයාගෙන් දීපු energy එකට equal කරලා මොකක් හරි අනිත් parameters constant තියලා unknown parameter එක හෙව්වා. ඔක තමයි අපි කරේ මෙච්චර වෙලා practical එකේ. එතකොට මෙතනත් මම මේ දෙන්නම identify කරගන්න ඕනේ. energy giving party එක කවුද? energy absorbing party එක කවුද? දැන් මෙතනදී energy give කරන්න ඕන මම අනිවාර්යෙන් එතන energy give කරන්න ඕන කෙනා තමයි කවුද? මේ steam එක. steam එක energy එක දෙනවා. energy එක absorb කරන්නේ කවුද? water. හරිම simple task එක. හරිද? එතකොට
අපිට ඇපරේටස් එකක් තියෙනවා මෙන්න මේ වගේ. හරිද? මම කලින් නිකලසන් ඇපරේටස් කියලා කිව්වා නම් මේකේ වැරද්දක් තියෙනවා. මොකද නිකලසන් ඇපරේටස් කියන්නේ අපි වෙන ප්‍රැක්ටිකල් එකකට යූස් කරන එක. මේකේ තියෙන්නේ වෙන ඇපරේටස් එකක් ස්ටීම් ජෙනරේටර් එකේ. හරිද? මට වචනේ පැටලුණා. එම කිව්වේ නැත්තම් මම මතක නැහැ කිව්වද කියලා. කිව්වේ නැත්තම් හිතන්න එපා. ස්ටීම් ජෙනරේටර් තමයි ඇපරේටස් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ස්ටීම් ට්‍රැප් කියලා එකක්. හරිද? මෙන්න මේ පාර්ට් එක. ස්ටීම් ට්‍රැප් එකෙන් කරන්නේ මම ප්‍රොසෙස් එක කියන්න මුලින්ම. මේකනේ හිතන්න බොයිලර් එකක් කියලා. ඒතර බොයිලර් එකක් තියෙනවා. මේ ඇතුලේ ටියුබ් එක දාලා තියෙනයි කියලා මම කියන්නම්. හරිද? එතකොට මේක බොයිලර් එකෙන් වෙන්නේ ස්ටීම් එක ජෙනරේට් කරනවා. මම මෙයාව හීට් කරලා මේක ස්ටීම් එක ජෙනරේට් කරනවා. හරිද? දැන් අපි දන්නවා 100 celsius කියලා තහවුරු කරගන්න පුළුවන් විදිය තමයි උමාලේ හැදෙන එක. ස්ටීම් එක හැදෙන එක. ස්ටීම් එක යනවා මෙන්න මේ බටේ through. දැන් කවුද යන්නේ 100 celsius ස්ටීම්. ඊට මේ බටේ through ගියාට පස්සේ දැන් මෙහෙමනේ වේපරයිසේෂන් එක වෙන්න පුළුවන්. ඒතර මේ ස්ටීම් එක මෙතනින් යන්න ඕන කියලා නීතියක් නැහැ. ඒතර සමහර විට මෙයාලා වේපරයිස් වෙලා වෝටර් ඩ්‍රොප්ලට්ස් එන්න පුළුවන්. දැන් මම ඩිරෙක්ට්ලි මෙතන කටක් දැම්මොත් මේ එන ස්ටීම් එක මෙතනට වදින්න මොකද වෙන්නේ? සමහර විට වතුර වෙන්න පුළුවන් ආයෙ ඇවිල්ලා වදින්න. හරිද? එතකොට එතන සීරියස් ඉෂුව එකක් තියෙනවා. ඒතර මට ඕන 100 celsius steam එක ඇවිල්ලා වදින්න. නැතුව 100 celsius වතුර නෙමෙයි. මොකද අපි specific latent heat of steam නේ හොයන්නේ. එතකොට ඒ නිසා මම කරන්නේ මෙන්න මේ වගේ පොඩි මෙකැනිසම් එකක් දාන්න. නැවිච්ච බටයක් වගේ. හරිද? එතකොට මේ දාපු මෙකැනිසම් එක නිසා මොකද වෙන්නේ දැන්? එයා එකට යන්න පුළුවන්. හැබැයි වතුර කවදාකවත් වතුර ඩ්‍රොප්ලට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම උඩට එන්නේ නැහැ. ඒතර ඒ නිසා හැම වෙලෙම එයා මොලිකියුල්ස් තමයි මෙතනින් යන්නේ. මේ ටියුබ් එක through. ඒ කියන්නේ මේ කැලල පාවිච්චි කරේ මම ස්ටීම් ට්‍රැප් එක. To prevent 100 celsius water කියලා නැතු vaporized water කියලා. Vaporized water of entering the calorimeter. ඊට පස්සේ මේ පාට එක හරිනේ. ඊපස්සේ මෙතන දැන් අර වැඩිපුර ඇවිල්ලා වේපරයිස් වෙච්ච වතුර ගලාගෙන යන ආයේ පොඩි මේ පාත් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ආයේ මෙතනින් අර එන ස්ටීම් එක ඇවිල්ලා මේ බෝඩර් සර්ෆස් එක වදින්නත් ආයේ පාරක් හදලා දෙන්න. දැන් මෙතනදී අපි තව ටෙක්නික්ස් කීපයක් යූස් කරනවා. දැන් හිතන්නකෝ මේ ස්ටීම් එක ඇවිල්ලා වදිනවා නම් මට මේ ස්ටීම් එක වදින්න ඕන වතුරත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඕන. සරල කතාව මම කිව්වා කවුද එනර්ජි එක දෙන්නේ ස්ටීම් එක. කවුද එනර්ජි එක ගන්නෙ? වතුර එක. ඒතකොට ස්ටීම් එක දෙන කෙනා ස්ටීම් එක ගන්න කෙනා ගාවට මම දැන් අරගෙන ආවා. නේද? අතර මේ ස්ටීම් එක මෙතනින් ඇවිල්ලා මොකද වෙන්නේ? මේ වතුර එක වදිනවා. දැන් වදිනකොට අපිට 100% ගැරන්ටි කරන්න බෑනේ මෙතන මේ මොකද මේ ස්ටීම් එක වතුර එකේ විතරද ගෑවෙන්නේ නැත්නම් එළියට යනවාද කොහොමද කියලා. ඒ නිසා අපිට දැන් මේක සීල් කරන්නත් බෑ 100%. ඒතර ඒ වගේ වෙලාවකදී ඔයාලට ඕනනම් කරන්න පුළුවන් දේ තමයි මේ බටේ පුළුවන් තරම් පහත් කරලා වතුර සර්ෆස් එක ගාවට අරගෙන. හැබැයි වතුරේ ගිල්ලන්න බෑ. මොකද වතුරේ ගිල්ලුවොත් ආයේ වෙන සිනාරියෝ එකක් එන්නේ. හරිද? ඒ නිසා මේ වතුරේ ගිල්ලන්නේ නැතුව අපි මේක උඩ තැනකින් තියාගෙන ඉන්නවා නම් වටිනවා. හරිද? ඒතර මට කියත හැකි මේ සර්ෆස් එකේ හරියටම ගෑවෙනවා. කියන්නේ ඇවිල්ලා වදින ස්ටීම් එක. හැබැයි කවදාකවත් සර්ෆස් දෙක ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. කළා මම මොකද කරන්නේ? අර කොමන් රීඩින් එක කොමන් තීටා රීඩින් එක ගන්න මෙතනට ෆයිනල් රීඩින් එක. හරිද? ඒතර ඉනිෂියල් රීඩින් එක බලා ගන්න පුළුවන් ෆයිනල් රීඩින් එක බලා ගන්න පුළුවන් වතුර වල ටෙම්පරේචර් එක වැඩි වෙන විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? MC ඩෙල්ටා තීටා. හරිද? C දන්නවා. මේ මාස් එක මට වෙන ගන්න පුළුවන්. හරිද? මේක අපි අර කලින් ප්‍රැක්ටිකල් වල කරපු විදියමනේ. mass of the calorimeter with water, mass of the calorimeter stirrer. ඊට පස්සේ මේ දෙන්නව අඩු කරාට පස්සේ මට water mass එක එනවා. හරිද? ඒ විදිහට අපිට කරන්න පුළුවන්. දැන් ඕකේ පාස් පේපර්ස් වල ගොඩාක් අහලා තිබ්බ ප්‍රශ්න තමයි එකක් ඔය
අර අපි කලින් කතා කරපු කාරණා ටික හැම තිබ්බයි. කියන්නේ ස්ටර් කරන්නේ ඇයි? ඊටසේ කලින් ප්‍රැක්ටිකල්ස් වලදී මම එක්ස්ප්ලেইন කරපුවා. ස්ටර් කරන්නේ ඇයි? ඊට පස්සේ ඇයි මෙතන මම මොකද වුඩන් නයිෆ්ස් එජස් වගේ යූස් කරන්නේ. ඊට පස්සේ කැලරිමීටර් එකේ අපිට එනර්ජි ලොස් එකට දාන්න පුළුවන් ප්‍රිවෙන්ෂන් කරන්න පුළුවන් ටෙක්නික්ස් මොනවද? ඒවා ඔක්කොම ඕකේ. හරිද? මට අලුතින් ආපු කොටස් වලට තියෙන්නේ එකක් මේ ස්ටීම් ජෙනරේටර් එක. අනිත් එක මෙන්න මේ ටියුබ් එක. හරිද? දැන් මේ ටියුබ් එක ගොඩක් නැරෝ එකක් එන්නේ. දැන් නැරෝ දැනිකමට හිතන්න ඔයාලා මේක දැකලා තියෙනවද දන්නේ නැහැ. පොඩි සේලයින් බටයක් වගේ අකසේ නිකන් ස්ටීම් එක වගේ යනවා දැක්කොත් ඔයාලා ටික වෙලාවක් ඇද්දි මේක බ්ලොක් වෙනවා. හරිද? ඒතර බ්ලොක් වෙනවා කියන්නේ මේ වතුර බින්දුව නිසා. දැන් අත්ත කතාව වේපරයිසේෂන් එක අර නැරෝ ඒරියා එකකින් යනකොට මේ සර්ෆස් වල තනින් තන වතුර බින්දු තැම්පත් වෙනවා. හරිද? එතකොට ඒ වතුර බින්දු මෙතනින් වැටෙනවා. වැටුණට කවදාකවත් ස්ටීම් එකක් එනවා වතුර බින්දුත් වැටෙනවා. වතුර බින්දු ටික මෙතනින් අයින් වෙලා යනවා. ස්ටීම් එක මොකද වෙන්නේ? මෙතනින් ජෙනරේට් වෙනවා. හරිද? ගොඩක් වෙලාවට කට්ටියගෙන් අහලා තිබ්බ ක්වෙස්චන් එකක් තමයි මේක පාවිච්චි කරන්නේ මොකටද? මෙන්න මේ අයිටම් එක. කවුද මේ? මෙයා අර අපි කලින් කතා කරා වගේ කැපිලරි ටියුබ් එක. ඒතර කැපිලරි ටියුබ් එකක් තියෙන මේ ඩිරෙක්ෂන් එකට. ඊට පස්සේ දැන් ඇයි මම කැපිලරි ටියුබ් එක යූස් කරන්නේ? ඒතර කට්ටියට හිතන කාරණයක් තමයි හරි. මේ තර්මෝමීටර් එක තියෙන්නේ මේක 100 celsius කියලා කන්ෆර්ම් කරගන්න. මේක හීට් එච් එක. දැන් කැපිලරි ටියුබ් එක දාන්නේ කට්ටියක කාන්සස් වෙන සමහරවිට ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක මේකේ තියාගන්න. එහෙම අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන තමයි මේක සේෆ්ටි ප්‍රිකෝෂන් එක. මේ ඇපරේටස් එක. හරිද? ඒතර හදිසියෙ මේක භාජනයේ ඇතුළට මේ ප්‍රෙෂර් එක ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක තියාගන්නවා කියන එක ලියනවා නම් ඒත් එක්කම ආයේ කියන්න ඕන කාරණාවක් තමයි මොකද්ද? හදිස්සිය හරි භාජනයේ ඇතුළේ ප්‍රෙෂර් එක ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එකට වඩා වැඩි වෙනවා නම් දැන් මම රත් කරගෙන යන අවස්ථාවක මේක වෙන්න පුළුවන්. එහෙම වෙනකොට මොකද වෙන්නේ? ෂණිකව මේ වතුර පාර උඩට එන්න ගන්නවා. මෙහෙම. අන්න ඒ වෙලාවට මම දැනගන්න ඕන මොකද ෂණිකව ආව මගේ නේ. මේවා බන්සන් දැල්ල අඩු කරා. බන්සන් දැල්ල අඩු කරා. ඒතර එහෙම කළා මට පුළුවන් ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න. හරිද? එතකොට මේ ප්‍රැක්ටිකල් එක අර මං කිව්වේ අපි මේකේ ප්‍රැක්ටිකල්ස් කරගෙන එනකොට මට මාර ලේසි. මොකද අර අපි කලින් ප්‍රැක්ටිකල්ස් වල කරපු ගොඩක් දේවල් දැන් මෙතන පාවිච්චි වෙනවා. දැන් අපි මෙතන ඔෆ් මික්ස්චර්ස් ගැන කතා කරන්නේ කලින්. ඒතර ඒ කතා කරපු කාරණා ගොඩක් ඒවා මෙතනදී ඒ විදිහටම වෙලින්. හරිද? එනර්ජි ලොස් එක ඊට පස්සේ දැන් අර මතකද අපි කලින් ප්‍රැක්ටිකල් එක කතා කරා. මේ මෙතන ඇස්බෙස්ටොස් ෂීට් එකක් යූස් කරන්න කියලා. ඉතරජි ෆෝම් ෂීට් එක. මොකද මෙයාගෙන් එන හීට් එක ප්‍රිවෙන්ට් කරන්නනේ. ඒතර කන්ඩක්ෂන්, කන්වෙක්ෂන් and ඊට පස්සේ රේඩියේෂන් වලින් වෙන එනර්ජි ලොසස් නවත්ත ගන්න විදිහ ඒ ඔක්කොම අපි කලින් කතා කරලා තියෙනවා. හරිද? ඒතර කන්ඩක්ෂන් වලින් වෙන විදිහ නවත්තන්න තමයි අපි අර වගේ වුඩන් බ්ලොක්ස් එක නෙමෙයි කැලරිමීටර් එක සෙපරේට් කරේ අනිත් අයිටම්ස් වලින්. ඊට පස්සේ ආයේ වයර් ගේජ් එකක් යූස් කරලා මේක කරේ මොකද? හොඳට එනර්ජි එක අර ස්ප්‍රෙඩ් වෙන්න. ඒ කියන්නේ යුනිෆෝම් ටෙම්පරේචර් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියාගන්න. ඊට පස්සේ ආයේ අර මේ මොකද්ද ස්ටර් එක යූස් කරේ මම ඒක කන්ෆර්ම් කරගත්තා මුළු භාජනය පුරාම හැමතැනම තියෙන්නේ සේම් ටෙම්පරේචර් එක කියලා. මොකද අර වෝටර් මොලිකියුල්ස් ස්ටර් වෙන හින්දා ඒක මික්ස් වෙනවා. හරිද? ඒතර වයර් ගේජ් එකකින් කරේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් හීට්. හරිද? ටෙම්පරේචර් නෙමෙයි යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් හීට්. හරිද? ඊට පස්සේ ඔය කාරණා සියල්ල අපි කතා කරානේ. ඒතර අර මෙන්න මේ කාරණා පිළිබඳ පොඩ්ඩක් අවධානය දෙන්න. මොකද මේ හදිසියට ටෙම්පරේචර් එක වැඩි වෙනවා නම් මෙන්න මේක උඩට යනවා. ඒ හින්දා ඒක ලියා ගන්න. හරිද? ඊට පස්සේ ලියන්න අර if the temperature of inside the steam generator increases then the water level inside the capillary tube will increase rapidly. Therefore, you have to switch off the Bunsen flame generator. Bunsen burn. හරිද? ඒ පාඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා.
මේ කොටස කියවන්න. මොකද මේ තියෙන ඉක්වේෂන් එක. ඒ කියන්නේ එනර්ජි එක දුන්නේ කවුද? එනර්ජි එක දුන්නා ස්ටීම් එක. හරිද? ඊට පස්සේ ඒ විතරක් නෙමෙයිනේ දැන්. ස්ටීම් එක ඇවිල්ලා මේක වැදිලා මේක නිකන් තියන්නේ ස්ටීම් එකත් මේකත් එක මික්ස් වෙලා ස්ටීම් එකේ මේක අඩු වෙනවා සමහරවිට 100 celsius වලට අඩු වෙනවා. හරිද? ඊට මේ අර දැන් මෙතන ඇවිල්ලා වදින ස්ටීම් එක ආයේ ෆයිනල් සෙටප් එකට ගත්තාම මෙයාගෙන් ඉගෙන දැන් නිකන් හිතන්නකො මෙයාගේ 100 celsius ඉඳලා latent heat plus ඊට පස්සේ water වෙලා ආයේ temperature එක අඩු වෙනවනේ සිස්ටම් එකේ. ඊට පස්සේ ආයේ වතුර කියන එක ගෙනාව ගත්තට පස්සේ එයා දැන් අපි තුමු 30 celsius වගේ හිටියේ කියලා. ඒතර එයා 30 celsius වල ඉඳලා දැන් දිගටම latent heat කතාවක් නෑ. මොකද වෙන්නේ? මේක L මේක C කියලා ගත්තොත් ඒතර θ අඩු වෙනවා. මෙතන θ වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ මේ තියෙන්නේ දෙන කෙනා මේ තියෙන්නේ ගන්න කෙනා. හරිද? එතකොට මේ අඩු වෙන ස්ටීම් එකේ පළවෙනි කොටස ස්ටීම් එක මොකද කරන්නේ? ඉස්සෙල්ලා වෝටර් බවට පත් වෙනවා. ඊට පස්සේ වෝටර් එකේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. ස්ටීම් එකෙන් ජෙනරේට් කරපු හීට් එක තමයි මේ. ඊට පස්සේ මේ තියෙන කවුද? වෝටර් එක අරගත්ත හීට් එක. වෝටර් ඇන් කැලරිමීටර් කියන දෙකම. හරිද? වෙන වෙනම දාලා ඉක්වේෂන් එකට දාලා තියෙනවා. ඒත් අපි අර කලින් මෙතඩ් ඔෆ් මික්ස්චර්ස් වලදී කරපු ප්‍රැක්ටිකල් එක වගේම කිසිම වෙනසක් නැහැ. මේ ප්‍රැක්ටිකල් එකත් ඒ වගේම තමයි. හරිද? මම අර ගොඩක් වෙලා ගන්න නැහැ. මොකද මම කිව්වේ අර අපි මේකේ ගොඩාක් කරුණු ස්ටෙප් බයි ස්ටෙප් කලින් ඒවා කතා කරා කියලා. ඒතර ඇත්තටම අපිට ආයේ ගන්න හේතුවක් නැහැ මේක. කියන්නේ කොටස් කතා කරලානේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතඩ් එක කියලා තියෙනවා. මම අර කිව්වා වගේ ඉස්සෙල්ලාම අපි මොකද්ද? මේක හීට් කරනවා ඇස්බෙස්ටස් ෂීට් එකක් දාලා. මොකද අර රේඩියේෂන් වලින් හීට් එක යන එක නවත්තන්න නැත්තම් ඔය රේඩියේෂන් තමයි ගන්න වෙන්නේ. රේඩියේෂන් වලින් හීට් එක යන එක නවත්තන්න. ඊට පස්සේ ආයේ මම මේක හීට් කරලා අතරේ මම මෙතන ටෙම්පරේචර් එක බලාගෙන ඉන්නවා. ටෙම්පරේචර් එක බලාගෙන මෙතන ස්ටීම් එක ජෙනරේට් වෙලා මේ ටියුබ් එක through ගිහිල්ලා මෙතනට යනවා. දැන් මෙතන යන්නේ මොකද්ද? මෙතනින් ජෙනරේට් වෙන්නේ ස්ටීම්. මේක ඇත්ත. හැබැයි මෙතනට දෙද්දි මේක ස්ටීම් ප්ලස් වේපරයිස් water තියෙන්න පුළුවන්. මම ආයෙ මේක කියන්නේ පොදර ඔලුවට වදින්න. හරිද? ඊට පස්සේ මේ water droplets ටික මෙතන පල්ලෙන් ඉවත් වෙලා යනවා. හැබැයි මේ අර දාපු බෙන්ඩ් එක නිසා මේ කර්ව් ෂේප් එක නිසා මොකද වෙන්නේ? ස්ටීම් එක ආයේ මෙතනින් ඇතුළට යනවා. ඒ නිසා ස්ටීම් එකට විතරයි යන්න පුළුවන්. ගිහිල්ලා ස්ටීම් එක මොකද වෙන්නේ? මේ සර්ෆස් එක ටච් වෙනවා. ඒතර ඔයාලට පුළුවන් නම් මොකක් හරි විදියකට මේක මෙහෙම වහලා තියන්න මේ බටේ ඉන්ක්ලූඩඩ්. එහෙනම් වැඩේ තවදුරටත් සාර්ථකයි. හරිද? කරන අතරේ කන්ටිනියස්ලි ස්ටර් කරන්න ඕන මේක මික්ස් වෙන අතරේ. හරිද? අපි ලැබ් එකේ කරද්දිත් අපි මේ ප්‍රොසීඩියර්ස් ෆලෝ කරා. ඒතකොට සමහර දේවල් දින මේ වෙලාවට ප්‍රැක්ටිකලි ගියාට පස්සේ ඒතර ෆෑන් එහෙම ඕෆ් කරන්න ඕන. ඒ කාරණා ගැන අපි කතා කරානේ. ඒතර ප්‍රැක්ටිකල්ස් වලදී එක එක විදියට අහන්න පුළුවන්. සමහරවිට මේ අපරේටර්ස්ම වෙන්න පුළුවන්. සමහරවිට ඔයාලා ප්‍රැක්ටිකල් එකේදී කියන්න පුළුවන් මෙහෙම මේ මොකක් කරේ හිතන්න පවර් ප්ලාන්ට් එක කූලින් මෙකැනිසම් එකක් තියෙනවා. මේක මේ යන අතරේ ලික්විඩ් එකේ මොකක් හරි ලේටන් හීට් එක හරි මොකක් හරි වැලියු එකක් හොයාගන්න ඕන කියලා. ඒතර මේක මට ඊට අපි හිතමු කූලන්ට් එකක් කියලා. කූලන්ට් එක වගේ ගානක් දීලා කූලන්ට් එකක් කියන්නේ ඔයාලා දැන් කාර් එකකම යනවා කාර් එක රත් වෙනකොට කූලන්ට් එක යනවා මේකසේ. ඒත් සරල කතා කරගත්තොත් කසිප්පු පෙරන අවස්ථාවක් ගත්තොත් කූලන්ට් එක විදිහට මේ ජෝක් එකට කියන්නේ හරි මේ උනට ප්‍රින්සිපල් එක සේම්. ඒතර මොකක් හරි ඇතුලේ මේ ලික්විඩ් එක ගලාගෙන යනවා හයි ටෙම්පරේචර්. හයි ටෙම්පරේචර් මේ කූලන්ට් එක ඊට පස්සේ මේක දැන් අර හීට් එක අරගෙන යන්න බෑ. මෙයා රත් වුණාට පස්සේ මට වැඩේ කරගන්න බෑ. ඒ නිසා මම මෙයාගේ ටෙම්පරේචර් එක අඩු කරන්න මම වටේට යවනවා කූලන්ට් ලික්විඩ් එක. හරි. දැන් නිකමට හිතනවා ඔයාලට ගානක දෙනවා මේ කූලන්ට් ලික්විඩ් එකේ ලේටන් හීට් එක ඔයාලා දන්නේ නැහැ. නැත්නම් most suitable coolant liquid එක හොයන්නත් මොකක් කර කියලා. ඉතින් අර ඒ වගේ සිනාරියෝ එකදී ඔයාලට එල්ලෝ හොයන්න වෙනවනේ. ඉතින් මෙයාව දාලා මෙයාගෙන් ස්ටීම් එක ජෙනරේට් කරන්න. නේ? ස්ටීම් එක ජෙනරේට් කරන්න ඒ අදාළ ටෙම්පරේචර් එක බලා ගන්න. ඊට මේ ඇපරේටස් එක කරලා ආට ඒ අදාළ කූලන්ට් එකේ ලේටන්ට් හීට් එක හොයාගන්න. හරිද?
එතන මම කිව්ව උදාහරණයක් ඔයාලට මේ වගේ ගානක් දෙනවා කියන අදහස නෙමෙයි ගොඩාක් වෙලාවට ප්‍රැක්ටිකල් වලදී මේ ඇපරේටස් එක රිලේටඩ් දෙන්නේ. එයාට දැන් සාමාන්‍ය පේපර්ස් ගොඩාක් ප්‍රැක්ටිකල් අප්‍රෝච් එක ගන්නවා වැඩි. ඉන්ජිනියරින් සයිඩ් එකට ෆෝකස් කරලා. හරිද? ඒතර බයෝ කරා කියලා එහෙම ප්‍රශ්න නැහැ. අර ප්‍රැක්ටිකල් පැත්තට වැඩි කියලා මම කියන්නේ. හරි. ඊට පස්සේ අර ගත්ත data ටික යූස් කරලා මේක calculate කරන්න තියෙනවා. හරි. ඊපස්සේ මේ ටික කියවන්න one way of minimizing the error of polish calculator ඇත්ත කතාව මම අර මේ 29 ප්‍රැක්ටිකල් එක කළා මේකට එන්න රීසන් එක මම කිව්වනේ. අදන් තේරෙනවද? ඇයි කියලා. නේ? heat loss polish calculator. ඇයි මම මේක යූස් කරන්නේ? polish calculator radiation වලින් වෙන heat loss එක cover up කරන්නනේ. ඒතර ඊතුරු කාරණා සියල්ල අපි මෙද්දි කතා කරලා ඉවරයි. ඒ සොයාලට මතක නම් මෙන්න මේ ප්‍රින්සිපල් එක ගැන මම කතා කරා. energy loss to the environment කියන එක අපි recover කරගන්නේ කොහොමද කියලා. මේ method of compensation කියන මොන මතක විදිහට නේ. method of compensation කියන එක. මේ part ටිකත් අපි cover up කරලා කියනවා. හරිද? කියවන්න. කියවලා මොනවා හරි doubt එකක් තිබුණොත් මගෙන් අහන්න. හරිද? ඒතර first practical එකේ තියෙන මේක. ඒ කියන්නේ අද දවසේ අපි කතා කරන ඒ කියන්නේ heat වල වාට තිබ්බ අන්තිම practical දෙකෙන් අන්තිම practical දෙකෙන් එකක් cover up වෙනවා. අපි මෙන්න මේ practical එක ගැන කතා කරා මොනවද විදිහට polish calorimeter concept එක ගැන. මේකෙත් ඇති දෙයක් තිබ්බේ නෑනේ. ඊට පස්සේ මේ polish calorimeter එක පාවිච්චි කරේ මොකද? dew point එක හොයන්නනේ. ඒතර dew point එක හරි relative humidity එක හොයන්න හරි තමයි අපි මේ practical use කරේ. මෙතන නම් තියෙන්නේ relative humidity කියලා. හරි. හරි. ඊට පස්සේ determination of the thermal conductivity of a metal by Searle's method. හරි. ඒතර දැන් අපි conduction වලින් හෙව්වේ. sorry conduction වලින් හෙව්වේ නෑ. convection වලින් කරා Newton's cooling law එක practical එක කරා. හරි method of cooling කියන එක. ඊට පස්සේ ආයේ radiation වලින් වෙන heat loss එක ගැන අපි කතා කරා. හරි. ඒතර මේ දෙකම ගැන අපි කතා කරා. එතන radiation වලින් වෙන එක ඇත්තටම කතා කරේ මෙන්න මේ polished calorimeter කියන එකේ අපි sorry වැරද්දක් වුණා. radiation කියන part එක ගැන මේක කතා කරන්නේ නැත. polish calorimeter එකේදී කතා කරේ සමහරවිට කඩේට කියාගෙන යනකොට carried away කියන්නේ නේ. යනවා කියාගෙන. හරිද? මෙතනදී අපි polish calorimeter එක use කරේ මට dew කියන එක හොඳට මේ පේන්න. හැබැයි අපි අර practicals කරද්දි මම කිව්වා radiation වලින් වෙන energy loss එක මේ මම කලින් කියපු කතාව හරි උඩ practical එක කතා කරේ ඒක ගැන නෙමෙයි. හරිද? radiation වලින් වෙන heat loss එක නවත්ත ගන්න පුළුවන් විදියක් තමයි මම කිව්වේ ආයේ අර surface එක polish කරලා කියන්නේ. හරිද? මොකද surface එක polish කරාට පස්සේ ඔයාලා 10th unit එකේ ඉගෙන ගන්නවා rough black surfaces වල P කියන එක වැඩි. ඒ කියන්නේ heat transfer rate එක වැඩි. හරිද? ඒ වගේම තමයි white close to white අපි තුමු silver smooth surfaces වල heat transfer rate එක අඩු. හරිද? දැන් මේක එක කාරණයක්. ඒ නිසා දැන් අතරම අපි conduction radiation මේ part එක ගැන කතා කරා. දැන් අපි යන්නේ පොඩ්ඩක් conduction කියන part එකත් එක්ක related. මෙන්න මේකේ අපි කතා කරා මොකද Ka theta minus theta r කියන equation එක derive වෙච්ච හැටි. හරිද? Newton's cooling law එක related. හරිද? දැන් අපි ආයන්නේ අපි theoretical part එක ගැන කතා කරා මේකේ equation එක තිබ්බේ Ka delta theta over delta L. හැබැයි මම මේකේ කරුණු ගොඩාක් තව කතා කරා. ඔයාලට මතක නම් මම කිව්වා මෙහෙම මේ බටයක් ගැන හිතන්න. ඒතර බටේ මුලින්ම ටැප් එක අරපු ගමන් බටේ වතුර ගලාගෙන යන්නේ ඉනිෂියලි මේ වගේනේ. ඊට පස්සේ කොයි වෙලාවක හරි තියෙනවා මේ බටෙන් ඇතුළට එවන හීට් එකම තමයි මේ බටෙන් එළියට යන්නේ කියලා. ඒතර ඕකට කන්ඩිෂන්ස් තුනක් අපි කතා කරා. කොහොම වෙන්නේ ඇයි කියලා. සර් මේ කියන්නේ මෙහෙම වෙන සිනාරියෝ එකකදී තියෙන්නේ මොන වගේ කාරණාද කියලා. හරිද? එතකොට මේ බටයක් නැතුව දැන් මේක හීට් එක විදිහට දකින්න.
ඒතර මුලින් මේ කම්බිය රත් වෙන්න ඕන. ඊට පස්සේ තමයි මම දෙන හීට් එකට සමාන හීට් එක රේට් එකකින් හීට් එක එළියට යන්නේ. හරිද? එතකොට ඔන්න ඕක රිලේටඩ් ප්‍රැක්ටිකල් එකක් තමයි අපි මෙතන කතා කරන්නේ. Search apparatus ඒ කියන්නේ conduction කියන එක. Search apparatus for determination of thermal conductivity. ඊට පස්සේ මේ apparatus එක ඔයාලට දීලා තියෙනවා. ඒක ඔයාලට හදන්න දෙයක් නෑ. ගොඩක් අය නිකන් අර මේක මැජික් වගේ තියෙනවා. ඒ හින්දා මං කියන්නේ ලැබ් එකට ගිහිල්ලා කරන්න මේ apparatus එක. හරිද? මොකද අමාරු වැඩක් නෑ. පොඩ්ඩක් නාන්න වෙන වැඩක්. මට මතක විදිහට අපි ඉස්කෝලේ කරද්දී නම් මෙන්න මේක නිසා සෑහෙන වතුර නාන්න වෙනවා. හරියට ප්‍රැක්ටිකල් එක කරපු නැති නිසා ඒ කියන්නේ ඉනිෂියලි පස්සේ ඉතින් සර්ලා කියලා දෙද්දී ඒක යම් මට්ටමකට තේරුණා. හරිද? හරි. ඊටසේ 0 to 110 Celsius thermometers තියෙනවා. say 0 to 50 thermometers දෙකක් තියෙනවා. steam generator එකක් තියෙනවා. constant pressure apparatus එකක් තියෙනවා. එතකොට ආයේ vernier caliper stop clock 100 milliliter beaker and triple beam scale. හරිද? මේක නම් ඇත්තටම හරි සිම්පල් concept එකක්. හරිද? දැන් මේක දැක්කහම මේ apparatus එකේ මැජික් කියලා කියන්න එපා. හරිද? මේකේ තියෙන මෙන්න මේ concept එක. හරිද? මෙහෙම තියෙනවා වතුර වටේට වතුර පුරවලා තියෙනවා. මැද්දෙන් පොඩි බටයක් තියෙනවා. හරිද? එතකොට දැන් හිතන්න මම මෙයාට වතුර පුරවනවා කියලා. මම මෙයාට වතුර පුරවනවා P කියලා රේට් එකකින්. හරිද? පුරවලා මෙන්න මේ කටපෙත්තට ආවට පස්සේ මේක තවදුරටත් උඩට එන්න හදනවා. ආවට යන්න බෑ. මොකද අර excess water ටික මෙතනින් ආයේ පල්ලෙහාට යනවා. බේසින් එකකට. හරිද? ටැප් එකෙන් වතුර එනවා බේසින් එකේ එළියට යනවා. හරිද? හැබැයි දැන් මං කියන්නේ excess යන කෙනා. හරිද? ඒ කියන්නේ හදිසියෙ මේ ලෙවල් එකට වඩා වැඩි වුණොත්. හැබැයි මම මෙන්න මෙහෙම තව ටැප් එකක් දාලා තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ තිබ්බ මේ constant pressure apparatus කියන්නේ. අන්න ඒ කාරණාව තමයි මෙන්න මේ කොටසින් කරේ. ඔතන තමයි ප්‍රශ්නේ වුණේ. ඒ කියන්නේ අපි මේක උඩට කරද්දී පල්ලෙහාට කරද්දී මෙන්න මේ දෙක අතර තියෙන HRO G value එක වෙනස් වෙනවා. HRO G කියන එක. ඒතර ප්‍රෙෂර් එක වෙනස් වෙනවා. වෙනස් වෙනත් එක්ක මගේ බටෙන් වතුර යන ස්පීඩ් එකෙන් වෙනස් වෙනවා. එතකොට සමහර නාන්න වෙනවා ඉතින්. කරන්නේ නැහැ මේ බේසින් එකට යන බට එහෙම හරියට අල්ලගත්තේ නැත්තම් නාන්න වෙනවා. හරි. එතකොට මේක තමයි constant pressure apparatus එක තියෙන්නේ. ඇයි මේක යූස් කරන්නේ? constant rate එකකින් මට වතුර ගලාගෙන එන්න මෙන්න මේ බටේ දිගේ. දැන් අපි ඔක්කොම ඉස්සෙල්ලා බලන්න බෑනේ. බටේ මොකද තියෙන්නේ කියලානේ. ඒතර මේ මොකක් නිසාද මේ මම මේ බටෙන් එන වතුර එකයි දැන් හරි constant rate එකකින් එනවත් කියන හැබැයි මේ වතුර පාවිච්චි කරන්නේ මොකටද? නේ? අර මං කිව්වා කලින් මතකද උදාහරණයක් කසිප්පු පෙරණයක් ගැන නේ. හරි. මේ හිතන්නකෝ මේ කසිප්පු වගේ රත් වෙලා යන්නේ මෙන්න මේ තියෙන බටේ. හරිද? මම මේ පෙරණ විදිය කියලා දෙන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. එහෙම හිතන්න. ඊට පස්සේ හරි මේ බටේ රත් වෙලා තියෙන්නේ. ඒතර මෙයා තමයි හීට් එක අරගෙන යන කෙනා. මෙයා constant rate එකකින් වතුර එනකොට කවුද මේ? මෙයා තමයි කූලන්ට් එක. ඊට පස්සේ මොකද වෙන්නේ? කූල් කරලා වතුර අරගෙන එළියට යනවා. හරි. එතකොට මොකද කරන්නේ? මම මෙතනින් ස්ටීම් එක දෙනවා. ඒ කියන්නේ සරල කතාව මම මේ පැත්තේ රත් කරනවා. රත් කරද්දී මුලින් ඉනිෂියලි අර මෙයා එයාගේ ස්ටඩි ස්ටේට් එකට යනවා. මේක දිගටම රත් වෙවි යනවා. ඊට පස්සේ කොයි වෙලාවක හරියනවා මෙන්න මේවයි පෙන්නන temperatures fixed. එයාලා වෙනස් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මම මෙතනින් දෙන temperature එක මෙතනින් පිට වෙනවා. දැන් ප්‍රශ්නේ පිට වෙන්නේ නැපේ. නේ? දැන් පිට වෙන මෙකැනිසම් එකක් නැහැ. අන්නේ පිට වෙන්න තියෙන මෙකැනිසම් එක තමයි මොකද්ද? මෙයාගේ temperature එක කවුද අර excess temperature එක අරගෙන excess heat එක අරගෙන යනවා මේ coolant එක. මෙතනින් රත් කරනවා. රත් කරන එක රත් කරලා දෙන අමතර heat එක මොකද කරන්නේ? coolant එකෙන් එළියට අරගෙන යනවා. හරිද? එතන මැද්දේ තියෙන conduct එක. දැන් අනිත් තව issue එකක් තියෙනවා.
ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක කරද්දි මතක නම් අපි කිව්වා KA ඩෙල්ටා තීටා ඕ ඩෙල්ටා L. හරිද? ඒතර මම මේ පැත්ත කෙලවර එක කොන්ස්ටන්ට් වැලියු එකයි මේ පැත්ත කෙලවර එක කොන්ස්ටන්ට් වැලියු එකයි තියා ගන්නවා. හරිද? හරි මං කියමු මට මේක ඇත්ත කෙලවර දැනට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. හැබැයි මෙතන පුළුවන්. මෙතනදී මම මොකද කරන්නේ? දැන් මම ඔයාලට පොඩි වැඩක් කරනවා. හරි. දැන් හිතන්න ඔයා LL පේපර් එක කරද්දී ඔයාලට මිනිස්සෙක් ගෙනල්ලා ආ පේපර් එක දෙනවා. මෙන්න මෙහෙම තියෙන පේපර්. මෙහෙම එකක් නැහැ. හරිද? මේ වගේ පාර්ට් එකක් නැහැ. ස්ටීම් ජෙනරේටර් මොකුත් දාන්නේ අහනවා ස්ටීම් එක එවන්නේ කොයි පැත්තෙන්ද කියලා. හරි. ස්ටීම් එක එවන්නේ කොයි පැත්තෙන්ද කියලා. එතකොට සමහර මේක සිංහලෙන් කියන්නේ බූරුව වගේ කියනවනේ. දාන මෙතනින් තමයි ස්ටීම් එක දෙන්නේ කියලා. මේ හිතන්නකෝ ප්‍රායෝගිකව මම කිව්වා හීට් වල ප්‍රැක්ටිකල්ස් ඔයාලට නිකන් අර මේ හරකයි ගිහිල්ලා ලියන්න බෑ නිකන් තියරි කටපාඩම් කරලා නිකන් තමන් එතෙන්ට ගිහිල්ලා ප්‍රැක්ටිකල් එක කරන. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් දුන්නාට පස්සේ අපරේටර්ස් එක මගේ ඉස්සරහා තියෙනවා කියලා ඇසියුම් කරනවා. හරි එතකොට ඔයාලට හීට් එක එන්ටර් කරන්නේ මොකටද කියලා අහුවාම ඔයා මෙතන බේසින් එක කියලා දුන්නොත් මොකද වෙන්නේ? හීට් එක උඩට එනවා. ආයේ වේපරයිස් වෙන්න පුළුවන්. එතන මොකද වෙන්නේ? ආයේ වතුර පිරෙනවා. මේ දෙපැත්තේ. ඒ පිරෙන වතුර මොකද වෙන්නේ? ආයේ මේ බේසින් එක දිගේම ඇවිල්ලා අර ස්ටීම් එන්ටර් කරන වැල්ව් එක બ્લોක් කරනවා. ඒක කරදරයි. ඊට වඩා ලේසි මොකද කරන්නේ? මම ස්ටීම් එක ජෙනරේට් කරලා යනවා මේ පැත්තේ. ඒතර මෙතන හීට් කරනවා 100 සෙල්සියස් වලින්. ඒතර මම තහවුරු කරගන්න මේ කෙලවර 100 සෙල්සියස් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හදිසියෙ හරි වතුර ඩ්‍රොප්ලට්ස් මෙතන එකතු වුණොත් එයාලා එළියට එනවා. සිම්පල් as that. මම මේ කියන්නේ කොමන්ලි වරද්ද ගන්න දැන්. එකක් තමයි මේකෙන්ට කරන දේ දැනගන්න. සහ මෙන්න මේකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නේ. මෙකැනිසම් එක. හරිද? මේක කොන්ස්ටන්ට් ප්‍රෙෂර් කියන්නේ මේ සිස්ටම් එකේ කොන්ස්ටන්ට් ප්‍රෙෂර් කියන්නේ මෙතනදී කොන්ස්ටන්ට් වෙලොසිටි එකකින් තමයි මේ කියන්නේ. හරිද? කොන්ස්ටන්ට් ප්‍රෙෂර් මම මේ කියන එක නෝට්ස් මොනවා හරි තියෙනවා නම් මම ලියා ගන්න. හරි. ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන්නේ. හරි. කොන්ස්ටන්ට් ප්‍රෙෂර් මෙකැනිසම් එකක් තියෙනවා නම් මට පුළුවන් මොකද මෙයාගේ හයිට් එක වෙනස් කරලා අප් ඇන්ඩ් ඩවුන් මූව් කරලා මේක through මේ වතුර ගලාගෙන යන රේට් එක චේන්ජ් කරනවා. අනික කාරණාව දැන් සමහරවිට අවිල්ලා කියනවා මෙන්න මේක දීලා මෙන්න මේ පාර්ට් දෙක දීලා නැහැ. මේ ඇපරේටස් එක විතරක් දීලා මෙන්න මේ බටේ කනෙක්ට් කරන්න ඕන කොතනද කියලා. සමහර කට්ටිය කිව්ලා මෙතනට. මෝඩ් වැඩන්නේ නේ. එතනට කනෙක්ට් කරලා තේරුමක් නැහැ. අපි දන්නවා හීට් එක මේ වෝටර් දෙන්න ඕන කොතනින්ද? අනිවාර්යෙන් මේ කෙලවරේ. මොකද හදිසියෙ මෙතනින් දුන්නා කියලා හිතන්නකො. ඔන්න මම වතුර එක අරගෙන ගිහලා දුන්නා. දැන් කූල් වෙන්න පටන් ගන්නේ මෙතනින් ඉඳන් මෙතනට. හරි. ඒ කියන්නේ මොකද? ටෙම්පරේචර් එක වැඩි පැත්තේ ඉඳන් ටෙම්පරේචර් එක අඩු පැත්තට තමයි කූල් වෙන්නේ. හරි. ඒතර හිතන්නකෝ සමහර අවස්ථාවක් එන්න පුළුවන් අමරසි මෙතන ටෙම්පරේචර් එක θ1 කියන එක නේ වැඩි θ2ට වඩා. මොකද මෙතන කූල් වෙනවනේ ඉස්සෙල්ලා. කූල් වෙලා දැන් එයා එතන එක්සස් හීට් එක අරගෙන යන්නේ. ඒතර හීට් එක අරගෙන ඉතින් මෙතන ටෙම්පරේචර් එක වැඩි. ඒතර මෙහෙම වෙන්න බෑ. මට මේ දණ්ඩේ හීට් එක මේ කෙලවරෙන් දුන්නා මේ කෙලවරෙන් ටෙම්පරේචර් එක අඩු වෙන්න ඕනේ මේ ඩිරෙක්ෂන් එකට. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කොන්ස්ටන්ට් ප්‍රෙෂර් මැෂින් එක ඔයාලා කනෙක්ට් කරන්න ඕනේ මෙතනට. අනිවාර්යයෙන්ම මෙන්න මේ ටර්මිනල් එක. මෙතනින් හරි. ඉතින් මෙතන එහාට මේකේ කතා කරන්න ලොකු කාරණාවක් නැහැ. අපි තැන් 4ක ටෙම්පරේචර්ස් බලනවා. දැන් තව ඉෂුව එකක් තියෙනවා මේ දණ්ඩෙම නෙමෙයිනේ මම හරියට ටෙම්පරේචර්ස් බලන්නේ. කියන්නේ මම නිකන් දණ්ඩේ තියලා මම බලන්න විදිහක් නැහැ නේ. මම තර්මෝපයිල් එකක් නෙමෙයි යූස් කරන්නේ. මේවා මොකද තර්මෝමීටර්ස් නේ. ඒතර තර්මෝමීටර්ස් යූස් කරද්දී හිතන්න මට එක්සැක්ට්ලි තහවුරු කරගන්න බැරි නිසා මම අර හොඳ තර්මල් කන්ඩක්ටිවිටි එකක් තියෙන ලික්විඩ් එකකින් මෙන්න මේ කොටස ෆිල් කරනවා. ඔයාලගේ පරණ සිලබස් එක නම් මේක රෙකමන්ඩ් කරලා තිබ්බේ මර්කරි. දැන් ඒ කියන්නේ අලුත් එකේ ඇත්තටම මේ කියන්නේ මර්කරි යූස් කරලා ප්‍රැක්ටිස් කරන්න එපා කියලා කියන්නේ. මම මතක තියන්න මර්කරි කියන එක එක්කෙනා තමයි මෙතනට සූටබල් ලික්විඩ් එක. හරි. එතකොට අපරේටර්ස් එක වෙන්නේ ඕක. ඊට අපි මන් තියරිටිකල් පාර්ට් එක පොඩ්ඩක් පෙරලලා බලන්න. මේ වගේ දණ්ඩක් තිබ්බොත් මොකද වෙන්නේ?
මෙතන තීට 1 නම් මෙතන තීට 2 නම් මේ මැද්දේ වැලියු එක මොකක් හරි තීට නම් තීට 1 කෙනෙක් කෙනා ග්‍රේටර් තීට 2. හරිද? ඒතර මෙතනින් හීට් එක දෙන රේට් එකම තමයි මෙතනින් එළියට යන්නේ ස්ටෙඩි ස්ටේට් එකේ. අපි ස්ටෙඩි ස්ටේට් එකේ නැති අයට මේක කතා කරේ නෑ මේ ඉක්වේෂන් එක. ඊට පස්සේ අපි මේ ඩිමෙන්ෂන්ස් ටික පාවිච්චි කරලා මෙන්න මේ ඉක්වේෂන් එකට සබ්ස්ටිටියුට් කරන විතරයි කරන්නේ. තේරුණාද? එතකොට හරිම සරල කාරණයක් තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු පාර්ට් එක නිකන් තියලා අර මෙන්න මේවා එහෙම මතක තියාගන්න. මේක නිකන් දැක්කම මැජික් වගේ නෙමෙයි. අර වතුර කිසියම් ලිමිට් එකකට වඩා යන එක නවත්තන්න මේ මෙන්න වගේ එකක් තියෙනවා ඊට. හරි. ඔය මේ වගේම කියන්න බෑ ටිකක් වෙනස් මෙකැනිසම් එකක් තියෙනවා හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට්ස් වලත් සර්ජ් ටැන්ක් කියලා. හැබැයි මේ ඒකෙත් ඒක ප්‍රෙෂර් තියරි එකක් තමයි යූස් කරන්නේ. හැබැයි මේ ඔය මෙකැනිසම් එක නෙමෙයි. ඊට වඩා ටිකක් කම්ප්ලෙක්ස් එකක්. හරි. එතකොට මේ කොටස ගැන කරන්න අර ගත්ත ඔයාලා ගන්න ඩිමෙන්ෂන්ස් දැන් ඔයාලා දන්නේ නැති මේ ඉක්වේෂන් එකට යද්දි a delta theta over delta L යද්දි මගේ ප්‍රැක්ටිකල් එක මොකද්ද? determination of thermal conductivity කියන කවුද? k ව තමයි මම හොයන්නේ. ඉතින් a ව එහෙම මෙෂර් කරන්න අපිට එක equipments ඕන. ගොඩක් වෙලාවට ඔයාලට මේ apparatus එක ඇතුළ බලන්න බැරි නිසා මේ data දෙනවා. හැබැයි එහෙම නැත්තම් ඔයාලගේ structured question එක මෙෂර් කරලා දාන්න කියනවනම් මොකද කරන්න ඕන? අනිවාර්යයෙන්ම ඔයාලා මේවා vernier calipers හෝ ඒ අදාළ suitable measuring instruments දාලා measure කරගන්නවා. හරි. ඒතර ඇයි මම 0 to 100 thermometers දෙකකුයි 0 to 50 දෙකකුයි. 0 to 50 දෙක මට මෙතෙන්ට දාන්න පුළුවන්. 0 to 100 එක දාන්න පුළුවන් මෙතෙන්ට. ඔයාලා මගේ අහපුවා ඒ 0 to 110 එක මේ දෙකටම පාවිච්චි කරන්නේ නැත්තේ. ඇයි? sensitivity එක නිසා තමයි මෙතනට 0 to 50 celsius thermometers use කරනවා. මෙතනට 0 to 110 celsius thermometers. මේ පාඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ කියවලා බලන්න. මම මේ කියපු කාරණා ටික තමයි ආයෙ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ හරි. හීට් වල ප්‍රැක්ටිකල්ස් ඉවරයි ඔයාලා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් වයිස් ගත්තොත් අපිට ලොකු කොටසකට තියෙන්නේ 31, 32, 33 and 34. හරිද? ඔන්න ඔය හතර තමයි ඇත්තටම ටිකක් බරපතල ඒවට තියෙන්නේ. මේවා නම් too much simple. electronics දෙයක් තියෙනවා. ඒ දෙක අපි කරනවා. sorry 3. තර 7 practicals තියෙනවා final structured එකට. ready කරගත්තාම ඇත්තටම ඉවරයි වගේ තමයි. මෙතන මේකේ surface tension වල practical 3ක් තියෙනවා. ඊට පස්සේ කොමන් ටෝටල් ගත්තාම තව ප්‍රැක්ටිකල් 12ක් වගේ ප්‍රමාණයක් නිකන් තියෙන්නේ. sorry 14ක් තියෙනවා. ඒතකොට මේජර් ප්‍රැක්ටිකල්ස් තියෙන 4යි. තව කොමන් ගත්තාම පොඩි ප්‍රැක්ටිකල්ස් දැන් ඔය සර්ෆස් ටෙන්ෂන් වල ප්‍රැක්ටිකල්ස් 3 කියන්නේ නිකන් තනි දවසේ වැඩ. තියරිකල් ඉවරනවා. හරිද? ඒතර ඒකේ ජේක එක එහෙම අහලත් නැහැ. පාස් පේපර්ස් වල. ඒ නිසා කෝකටත් හැම අවුරුද්දෙම කියන හැම අවුරුද්දෙම බලලා යන්න කියලා. හැබැයි මොන අවුරුද්දකවත් අහන්නේ නැහැ වගේ සීන් එකක් තියෙන්නේ. හැබැයි අහන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ කවදාකවත් ලූප් හෝල්ස් තියාගෙන එක්සෑම් එකට යන්න එපා. හැම වෙලේම තමන්ව ඩවුට් කරන්න එක්සෑම් එකට කලින්. ගිහින් ඉඳගත්තට පස්සේ එහෙම තමන්ට ඩවුට් එකක් තියෙන්න බෑ. මං ගියා මං ලිව්වා ආවා. හරිද? ඒතර 44 practicals sorry 42ද. oh sorry 42 practicals තියෙනවා. ෆයිනල් එක තමයි JK. එතකොට අපිට තව practicals 12ක් තියෙනවා. හරියට පටපට ගාලා ඉවරයක් කළා දාමු. තියරි වලට ගිහිල්ලා. එතකොට දැන් මට magnetic fields and current electricity වල පටන් ගන්න තියෙනවා. මේක හොඳට අහගන්න. බොහෝ දුරට අපිට physical session එකකින් වගේ කරන්න වෙයි. හරිද? එතකොට
ඒකෙදි මම මේ පාර්ට් එක ගැන පැහැදිලි කරන්නම්. ඒතර කරන්ට් ඉලෙක්ට්‍රිසිටි ඉවර කරාට පස්සේ මට ඔයාලට මෙන්න මේ 37 කියන ප්‍රැක්ටිකල් එක වෙනකම් ඉවර කරන්න පුළුවන්. හරිද? ඒතර අද කවද්ද? අද වැටෙන්නේ Friday May 13. හරිද? මේ June July August September October. හරිද? 5 months. එතන exam November කියලා කිව්වේ. ඒතර අපි 5 කියලා හිතමුකෝ. ඔක්ටෝබර් කියද්දි ඒතර 5 months නම් sorry May නෑ June July August September October නේ. ඔව් අපිට 5 months තියෙනවා. ඒතර මං කිව්වා මට July වල second week වගේ වෙද්දී ඉඳන් August first week යනවා වගේ අපි 1 month period එකක් දාමුකෝ. ඒතර එතනදී මම classes කරන්න වෙන්නේ නැහැ. හැබැයි වෙනකොට මම වල paper session එකක් කරනවා ඒ කාලේට. මට magnetic fields and electric fields sorry මේවා ටික ඉවර කරන්න කරන්ට් ඉලෙක්ට්‍රිසිටි ඉවර කරන්න මට 1.5 months වගේ ඕන. ඊට පස්සේ ඊතුරු month ටිකේ මම වලට matter and radiation කරන papers කරන්න ගමු. matter and radiation and properties of matter. properties of matter එක සාමාන්‍යයෙන් දවස් 3කින් වගේ ඉවරයි. හරි. ඒතර දැනට මේ ටික බලලා දැන් මේ අපි සාමාන්‍යයෙන් දන්න 3 hour class එකක් කරද්දී මම මේක recording එක දාද්දී මට එච්චර වෙලා යන්නේ නැහනේ. මොකද අතරින් පතර නවත්තන්නේ නැහැ. වට නෝට් එක ලියන්න දෙන්නේ නැහැ. ලියන්න දෙන්න වෙලාවක් යනවා. ඒතර ඒවත් එක්කනේ 3 hours යන්නේ. දැන් මේක බලලා ඔයාත් ඒ පැය 3 හරි ඊට කලින් ගන්න පුළුවන් නම් හොඳයි. වගේ ටයිම් එක ඉතුරු වෙන්නේ. ඒ වෙලාව අරගෙන නෝට් එක කම්ප්ලීට් කරලා ස්ට්‍රක්චර් ටික කම්ප්ලීට් කරන්න. හීට් වල සියල්ල. හරිද? කළා ඒතර මම නෙක්ස්ට් වීක් එකේ එද්දි මට ඒ ටික බලන්න පුළුවන්. ඒ හින්දා ලූප් පෝස් තියාගන්නපා. ඉලෙක්ට්‍රෝස්ටැටික් ටිකෙත් ප්‍රශ්න කරා කිව්වා අපි ඒ ටික ඩිස්කස් කරමු. දැනට මේ ටික කම්ප්ලීට් කරලා තියාගන්න. හරි. ඊට පස්සේ මේ අර අපි කිව්වගේ ප්ලෑන් එකට අනුව යනවා. අතරින් පතර අර දවස් තියෙනවා එහෙම මෙහෙම මිස් වෙන. නමුත් අපි ඒ ටික කවර් අප් කරන්න බලමු. හරි. දැන් මේ ප්‍රැක්ටිකල් දෙක ඉවරයිනේ. හරි. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා.